මම සජිත් ඇතුකල මම ගායන සර් අඳුරන්නේ මම හිතන්නේ ගායන සර් සීත රාවණ වැඩසටහනට ඉස්සෙල්ලට ඒ කිට්ටුවේ වාගේ තමයි මම අඳුරන්නේ. ගායන සර්ගේ ඉතිහාසය කොහොමද කියනවනම් සර්ගේ එක වැඩසටහනක් විනාඩියක් අහපු මිනිස්සෙකුට මේ මම හිතන විදිහින් ඒකේ මුළු ඇඟටම දැනෙන මුළු ආත්මෙටම දැනෙන වැඩසටහනක්. ඒ කියන්නේ විනාඩියක් ඇති ඒ වැඩසටහනෙන් අහන්නේ. ඕනම කෙනෙක් කෙනෙකුට ඒ අහපු කෙනෙක්ගේ විනාඩියට Tamanට දැනෙනවා ඒ ඇඟටම දැනෙනවා මුළු ආත්මෙටම දැනෙනවා මේ ගායන සර්ගේ එක වැඩසටහනක. ඒක ඇති. ඒ කියන්නේ ඒක මුළු අපේ අර ඇඟ ඇතුලේ ඉන්න මේ ආත්මීය අවසන්ඩ ඒ පොඩ්ඩ ඇති. නැත්නම් මේ එහෙම වෙන කවුරුත් අපි දැන් ඉතිහාස පොත්වල තිබ්බට මේ අපිට එහෙම දැනෙන්නේ නැහැ. මේ ඉතිහාස දැනෙන්නේ නැහැ. ඒක බොරුවක් කියන වෙන්නේ මම හිතන්නේ. මෙහෙම නෙවෙයි. මෙහෙම හරිම නිකන් අපි ගන්නවා නිකන් 아무තු තැනකට. කියන්නේ අපි ඇත්ත ආත්මය පැහැදිලි කරනවා. ඒක අත්විඳින්න ඕන දෙයක්. ඉතින් අද අපි ආවේ මේ රාවණ අර වැඩසටහනට ආවා. මම මගේ ජීවිතේ නොදකපු දේවල් අද මම දැක්කා. කියන්නේ ඇත්තටම අපි සර් කිව්වට මේ වැඩසටහන් වලින් මේ දේවල් තියෙනවා කියලා අපිට ඒ විශ්වාසෙ තිබුණා. ඒ උනට අපි දැකලා නැහැනේ. අද අපි ඒවා දැක්කා. දැකලා අපි ගොඩක් සන්තෝෂයි. ඇත්තටම මේ වගේ දේවල් අපේ මහ පොළොවේ තියෙනවා කියන්නේ අපිට ලොකු ආඩම්බරයක්. ඒ වගේම ඔයගොල්ලොත් එන්න මේ බලන කට්ටිය ඔක්කොම එන්න ඇවිල්ලා බලලා පරිස්සම් කරලා පිරිසිදු තියලා යන්න. නැත්තම් විනාශ කරන්න එපා. සබාදහම ලස්සනට තියලා යන්න.